සුබ දවසක් වේවා සියලු දෙනාටම. මා මීට පෙර ඔබ සමග කතා කරද්දී කිව්වා නීතිය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනගත යුත්තේ ඇයි කියන එක පිළිබඳව නීතිමය කාරණාවල් පිළිබඳවත් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කරනවා කියලා. පළවෙනි වැඩසටහන තමයි අද දවසේ අපි මේ ඔබ වෙතට ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ වැඩසටහන සඳහා අපට සම්බන්ධ වෙන අපිත් එක්ක නීතිඥ රවින්ද්‍රා සුමිතිපාල සහෝදරිය. ඉතාමත් මම ආදරයෙන් ඇයව මේ වැඩසටහනට පිළිගනු ලබනවා. ආයිබෝන් කියලා. ආයිබෝන් ප්‍රියංකර. එහෙමනම් අද දවසේ මම හිතන්නේ මේ සාමාන්‍ය ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැටලු බොහොමයක් පිටිපස්සේ තියෙන කාරණාවල් අතර නීතිය නොදන්නාකම ප්‍රධාන එකක් විදිහට අපි හඳුනාගෙන තිබෙන බව මා ඔබට පෙර පූර්විකාවෙන්ද දැනුවත් කරා. එහෙමනම් අද වැඩසටහන ආරම්භයේදී මම කැමති නීතිඥතුමියගෙන් පළවෙනි ප්‍රශ්නේ අසන්නට. ඇත්තටම සාමාන්‍ය ජනතාව මේ රටේ නීති රීති පිළිබඳව දැනුවත් විය යුත්තේ ඇයි කියන කාරණාව මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ සඳහා මා අවස්ථාව දෙනවා ඇයට මේ වැඩසටහන ආරම්භ කරන්නට. ඔව් ප්‍රියංකර, ඔබ ඒ කිව්වා වගේ සාමාන්‍ය ජනතාව නීතිය නොදැන සිටීම කියන එක අපි පහුගිය දවස්වල නිරන්තරයෙන්ම වගේ දුටු දෙයක්, ඒ වගේම කතා බහ කරපු කාරණාවක්. රටක සාමාන්‍ය ජනතාව නීතිය දැනගත යුතුයි, සාමාන්‍ය නීතිය දැනගත යුතුයි. නමුත් නීතිය දැන නොසිටීම නිදහසට කාරණාවක් විදිහට සලකන්නේ නැහැ. එතකොට කොහොමද අපි නීතිය කොතනින්ද ඉගෙන ගන්න කියන ප්‍රශ්නය හුඟක් වෙලාවට ඔබ මම ඒ වගේම හුඟක් අය අපෙන් අහනවා, කොතනද අපි මේ නීතිය ඉගෙන ගන්නෙ? නීති ශිෂ්‍යයෙක් නම් ප්‍රියංකර ගොඩක් වෙලාවට නීති විද්‍යාලයේදී නීති ඉගෙන ගන්නවා. ඊට අමතරව ඔබට නීතිය, රටක සාමාන්‍ය නීතිය කොහෙන්ද ඉගෙන ගන්න තියෙන්නේ කියන එක අපි ගොඩක් වෙලාවල් වලට අපෙන් අහන ප්‍රශ්නයක්. මිනිස්සු අපෙන් අහනවා අපි නීතිය දැනගෙන ඉන්න ඕනේ. නොදැන හිටීම එච්චර හොඳ කාරණාවක් නෙමෙයි. හැබැයි කොහෙන්ද අපි මේ නීතිය ඉගෙන ගන්නෙ කියන ප්‍රශ්නේ අපෙන් අහනවා. ඇත්තටම මේ නීතිය පිළිබඳව ප්‍රශ්න අහනකොට මිනිස්සු දැනගත යුතුයි කියලා උරහක් කළා හිතන නීති රීති ගණනාවක් ඇති. හැබැයි මේ නීති රීති වලට යන්න ඉස්සෙල්ලා මට හිතෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වුණාම මේ රාජ්‍යයක ප්‍රධාන වශයෙන් නීතිය ගොඩනැගෙන ක්‍රමවේදයක් තියෙනවා. අපි අර කතාවට කියනවා ප්‍රධාන කුළුණු තුනක් මත තමයි රාජ්‍යයන් ගොඩනැගෙන්නේ කියලා. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ කියලා. මෙන්න මේ කාරණාව සම්බන්ධත කරගනිමින් ඇත්තටම අපිට මේ නීතිය පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ප්‍රියංකර, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනතාවට තමයි පරමාධිකාරී බලය තියෙන්නේ, පරමාධිපත්‍ය බලය තියෙන්නේ. එතකොට මේ රටක ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි අර ඔබ කිව්වා වගේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ආයතන තුනට බාර දීලා තියෙන්නේ. ඔවුන් තමයි රටක, ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාවගේ, ඒ කියන්නේ මහ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ආයතන තුන. මේක අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි දකින විශේෂ තත්වයක්. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන කුළුණු තුන මත තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය රඳා පවතින්නේ කියලා අපි ඒකයි කියන්නේ. ඒකෙදි අපි මේ කොහොමද මේ තුනේ සම්බන්ධතාවය කොයි විදිහටද ගොඩනගන්නේ කියන එක, කියන්නේ කවුද ඔක කරන්නේ, කියන්නේ විධායකය කොතනින්ද, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන එක හැදෙන ඒගලයි කාර්යභාරය කොයි විදිහටද ගොඩනගන්නේ කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ප්‍රියංකර, දැන් රටක අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක ඔබ දන්නවා පාර්ලිමේන්තු සම්ප්‍රදායක්, එහෙම නැත්නම් ජනාධිපති, විධායක ජනාධිපති සම්ප්‍රදායන්, ඒ වගේ සම්ප්‍රදායන් දෙකක් අපි ප්‍රධාන වශයෙන් දකිනවා. දැන් මේ සම්ප්‍රදායන් තියෙන ක්‍රමයන් තියෙන රටවල් වල විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන ආයතන තුන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. එතකොට ව්‍යවස්ථාදායකය මෙන් හරිම වැදගත්.
ඒක තමයි රටකට අදාළ නීති සම්පාදනය කරන්නේ. ඒ කියන්නේ අපි කතා බහ කරන සියලු නීතීන් ඒ වගේම ක්‍රමෝපායන් විධිවිධාන සියල්ල සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාදායකය. විධායකයන් කරන්නේ සම්පාදනය කරන නීතීන් ක්‍රියාත්මක කරන එක. එතකොට මේ දෙක හරිම එකට වැඩ කරන්න ඕන ආයතන දෙකක්. මේ දෙගොල්ලෝ කරන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය කියන දෙගොල්ලන්ට තියෙන්නේ රටක නීති සම්පාදනය සහ නීති රීති ඒ දේවල් ක්‍රියාත්මක කරන එක. ඒතර අධිකරණය කියන එක ඊට වඩා ටිකක් වෙනස් කාරණාවක් කරනවා. ඒ තමයි මේ සියලු දේ නිවැරදිව සිද්ධ වෙනවද? ඒ කියන්නේ මේ නීති රීති රෙගුලාස් වලට බැහැරව කවුරු හරි වැඩ කරනවා නම් අන්න ඒ දේවල් පරීක්ෂා කරලා අන්න ඒකට අදාළව කටයුතු කරන එක තමයි අධිකරණයකින් සිද්ධ කරන්නේ. එතකොට මේ තුන හරිම විශේෂ කාරණාවක් තමයි මේ තුන් ගොල්ලන්ගේ බලය සමතුලිතව සමානව පැවතීම. දැන් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනකොට පාර්ලිමේන්තුවකින් තමයි නීති රීති සම්පාදනය කරන්නේ. එතකොට විධායකය සිද්ධ කරන්නේ නීති රීති ක්‍රියාත්මක කරන එක. මේ කාරුණු කාරණා හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන ඒ සමතුලිත තත්ත්වය ඇති කරන්න තමයි අධිකරණය ක්‍රියාත්මක වන්නේ. හොඳයි. මම හිතන්නේ අපිට සාමාන්‍ය ජනතාවට මේක පැහැදිලි කරගන්නට ඕන නිසා තමයි මේක මම හිතන්නේ මම ඔබෙන් ඇහුවේ. ඒතර මේ ප්‍රධාන කුළුණු තුනේදී අධිකරණයේ කාර්යභාරය මොකක්ද කියන එක මම හිතන්නේ යම් අදහසක් එනවා ඔබ කියපු කාරණාවත් එක්ක. ඉතින් මම පොඩ්ඩක් කැමති ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඇත්තටම මේ ක්‍රියාවලිය තුළදී අපි දකිනවා සාමාන්‍ය ජනතාව පහුගිය කාලා අපි අවුරුදු 20ක 25ක තිස්සෙම මේ දීවර ගොවි කම්කරු කාන්තා මේ ශේෂ්ත්‍ර හැම එකක් එක්කම වැඩ කරද්දී අපි දැකපු එක දෙයක් තමයි ඒ අයට ඇත්තටම මේ නීති රීති එයාලයි කාර්යයක් නෙමෙයි මේක දැනගන්න ඕනයි කියලා හිතන කාර්යයක් නෙමෙයි කියලා තමයි අපිට හිතුනේ. හැබැයි වැඩ කරගෙන යනකොට එයාලා දැක්කා අපිත් දැක්කා මේවා අපි දැනගත යුතුව තිබෙනවා කියලා. ඉතින් ඇත්තටම මට පොඩි මඟ පෙන්වීමක් කරන්න පුළුවන්ද සාමාන්‍ය ජනතාවට දැනගත යුතු නීති ශ්‍රේෂ්ඨයන් මොනවද? නීති රීති කොයි වගේ නීති රීති දැනගත යුත්තේ? මොන වගේ නීති රීතිද මූලිකව මේ අය දැන ගැනීම ඉතා වැදගත් වෙන්නේ කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් ප්‍රියංකර ඔබ කිව්වා වගේ දැන් රටක නීති සාක්ෂරතාවය කියන එක හරි වැදගත්. ඒ කියන්නේ මහජනතාව රටක තියෙන මූලික නීතිය සහ ඊට අමතරව සාමාන්‍ය නීති සම්ප්‍රදායන් නීති රීති පිළිබඳව ඔවුන්ගේ දැනුවත්කම කොච්චරද කියන එක ඉතා වැදගත්. දැන් ඔබ කිව්වා වගේ බොහෝ ශේස්ත්‍රයන් වලට ගිහාම අපි දකිනවා මිනිස්සු ඒ ශේස්ත්‍රයන්ට අදාළ නීති රීති පිළිබඳ දැනුවත්කම මදි කියලා. එතකොට ඒ වගේම සාමාන්‍ය රටක පොදු නීතිය පිළිබඳවත් ඔවුන්ගේ දැනුවත්කම ටිකක් මදි. මම හිතන්නේ ලංකාව ටිකක් හරි හොඳයි දකුණු ආසියාතික රටවල් වලින් නීති සාක්ෂරතාවය කියන එක ගැන කතා කරනකොට අපි ගොඩක් වෙලාවල් වලට මිනිස්සු දැනුවත්කම නැත්තේ මම හිතන්නේ ඒ පිළිබඳව හොයා බැලීමක් සිද්ධ කරන්නේ නැති නිසා. දැන් රටක මූලික නීතියක් කියලා දෙයක් තියෙනවානේ. ඒ මූලික නීතිය තමයි රටක ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. දැන් ව්‍යවස්ථාව කියන එකේ තමයි ප්‍රියංකර අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට ඇති බලතල. ඊළඟට රටේ මූලික නීතිය, රටක ඡන්ද ක්‍රමය සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඊළඟට මූලික මිනිස් අයිතිවාසිකම්, රටක පුරවැසියන් සතු මූලික අයිතිවාසිකම් මොනවද කියන එක. ඊළඟට නීති රීති සම්පාදනය වෙන ආකාරය කොහොමද කියන එක. මේ සියලු කාරණා තියෙන්නේ රටක ව්‍යවස්ථාවේ. එතකොට මේක ශ්‍රී ලංකාවේ ලිඛිත ලේඛනයක් විදිහට තියෙනවා. ඇත්තට මේක ගිවිසුමක් කියලා කියන්න පුළුවන්. මොකද මේක තමයි විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සතු සියලු බලතල, ඒ කියන්නේ අර අපි කිව්වා වගේ ජනතා පරමාධිපත්‍ය පිළිබඳ තියෙන සියලුම බලතල බොහොම පැහැදිලිව සඳහන් වෙන ලිඛිත ගිවිසුම තමයි රටේ ව්‍යවස්ථාව කියලා කියන්නේ. එතකොට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ 1978 ශ්‍රී ලංකා ජනරාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරාජ ව්‍යවස්ථාව තමයි අපිට දැන් තියෙන මූලික නීතිය. එතකොට මේ මූලික නීතිය අභිභවා වෙන කිසිදු නීතියක් නැහැ. එතකොට සියලු නීති මේ මූලික නීතියට යටත්ව තමයි
ප්‍රතිසම්පාදනය වෙන්නේ. එතකොට මීට අමතරව අපේ නීතිය ගත්තාම කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරය අපරාධ නීතිය කියලා කිව්වහම මිනිස්සු දන්නවා අපරාධ කියලා කියන්නේ මොනවද කියන එක ගැන පොදුවේ අපිට හැඟීමක් තියෙනවා. මිනිස්සු දන්නවා මිනිමැරුම්, දූෂණ, වංචාවල්, හිංසා කිරීම, සොරකම එවැනි දේවල් අපරාධ නීතියට ගණයට වැටෙනවා. ඊට අමතරව සිවිල් නීතිය කියලා දෙයක් තියෙනවා. ඒකේ තමයි අපි ගොඩක් වෙලාවට ඔය නිරන්තරයෙන් කතා කරන ඉඩම් වලට අදාළ, දේපල වලට අදාළ දේපල නීතිය. ඊළඟට පවුල් ආරවුල්, විවාහ ඒවට අදාළ වෙන පවුල් නීතිය. ඊටත් අමතරව වාණිජ්‍ය නීතිය, පරිපාලන කටයුතු වලට අදාළ පරිපාලන නීතිය, මූලික අයිතිවාසිකම් නීතිය, කර්මාන්තවල යෙදෙන අයට සහ සාමාන්‍ය සේවකයන්ට අදාළ කම්කරු නීතිය සහ වෙනත් අනිකුත් අපරාධ නොවන නීතීන් සියල්ල ඒ යටතට තමයි, කියන්නේ සිවිල් නීතිය යටතට තමයි ඇතුළත් වෙන්නේ. දැන් මේ නීති පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්න අපිට බලාපොරොත්තු වෙන්න බෑ මහ ජනතාවගෙන්. නමුත් මම හිතනවා වැදගත්ම වෙන්නේ ප්‍රියංකර මේ නීති කොහෙද තියෙන්නේ කියලා දැනගෙන ඉන්න එක. ඒ කියන්නේ කොහෙද තියෙන්නේ කියලා කියන්නේ ලිඛිතව සඳහන් වෙලා තියෙන තැනක් ගැනද, එහෙම නැත්නම් මිනිස්සුන්ට පරිහරණය කරන්න පුළුවන් විදියක් තියෙනවද? කොහොමද ඒක ඇත්තටම මිනිස්සු හඳුනගන්නේ කොහෙද මේ නීතිය තියෙන්නේ කියලා? දැන් ඔබ කිව්වා වගේ මමත් ආයෙත් පැත්තට ආවොත් කොහෙද මේ ඇත්තටම තියෙන්නේ කියලා ඔරහක් කළා. දැන් කියයි තාක්ෂණයේ දියුණුවයි අපිට ඉන්ටර්නෙට් එකෙන් එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් මේවා ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි මේවා මිනිස්සුන්ට තේරෙනවද කියලා ඒක ප්‍රශ්නයක් තියෙනවා. මේවා කියවලා බලපුවාම තේරුම් ගන්න හැකියාව තියෙනවද කියලා. තව පැත්තකින් ගැටලු තියෙන මිනිස්සු කියනවා අනේ මහත්තයෝ අපිට ඔය කිව්වට තේරෙන්නේ නැහැ නේ කියලා. ඒ වගේ වෙලාවකදී ඇත්තටම මේ සමස්තය ගැන කතා කරන්න බැරි නිසා අපි ප්‍රධාන වශයෙන් ඇත්තටම මොන වගේ නීති මොන වගේ පැතිකඩයන්ද එහෙම නැත්නම් මොන වගේ දේවල්ද මූලිකව මිනිස්සු දැනගත යුත්තේ කියන ශේෂ්ත්‍ර මොන වගේ ශේෂ්ත්‍රද ඇත්තටම දැනගත යුත්තේ කියන එක පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් තව දුරටත් කරන්න පුළුවන් නම් හොඳයි. ඔව් ප්‍රියංකර ඔබ කිව්වා වගේ දැන් හැම නීතියක්ම අපිට අර කිව්වා වගේ අධ්‍යයනය කරන්න බෑ. එහෙමනම් නීති ශිෂ්‍යයෙක් වගේ කෙනෙකුට නීති විද්‍යාලයේදී එහෙම නැත්නම් සමහරට නීතිය කියන විෂය ඉගෙන ගන්න පුද්ගලයෙකුට සමහරට ඒක ගැඹුරින් අධ්‍යයනය කරන්න ලැබුණත් අනිත් අයට ගැඹුරින් අධ්‍යයනය කරන්න මං හිතන්නේ අවශ්‍යත් නැහැ. නමුත් සාමාන්‍ය ප්‍රමාණයකට නීතිය දැනගන්න ඕනේ. ඒක තමයි අර මං ඉස්සෙල්ලා කිව්වේ නීති සාක්ෂරතාවය කියන එක. අර අපි අනිත් හැම දේවල් ගැනම සාමාන්‍ය ප්‍රමාණයෙන් දැනුමක් තියනවා වගේ රටේ නීතිය, මූලික නීතිය ගැනත් අපිට දැනුමක් තියෙන්න ඕනේ. එතකොට රටක මූලික නීතිය පිළිබඳව සාක්ෂරතාවයක් තියෙනක ගැන අපි කතා කරනකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රියංකර අපි ඉස්සර ඉගෙන ගන්නවා පාර මාරු වෙනකොට පදික තීරුවේ ඉඳලා පාර මාරු වෙනකොට කහයිරෙන් මාරු වෙනකොට කොහොමද දකුණ බලන්න, ඊට පස්සේ වම බලන්න, ඊට පස්සේ නැවත දකුණ බලලා පාර වාහන නැත්තම් ඉක්මනට මාරු වෙන්න කියලා අපි දන්නවා. ඒ වගේ අපි සාමාන්‍යයෙන් මාර්ග නීති පිළිබඳ පොදුවේ අපිට පොඩි දැනීමක් තියෙනවා. ඒ වගේ දැන් හිතන්න අපිට විශේෂයෙන් විවාහය ගැන කතා කරොත් විවාහ වීමේ අවම වයස මොකක්ද කියන එක ගැන මම හිතන්නේ හැමෝටම දැනුමක් තියෙන්න ඕනේ. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ නැති තැනැත්තෙකුට හෝ තැනැත්තියකට නිත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ විවාහයකට එළඹෙන්න බෑ. ඒක නීතියෙන් අපිට එහෙම අවසරයක් නැහැ ඊට වැඩිය අඩු වයස් විවාහයකට එළඹෙන්න. ඒතකොට මෙන්න මේක අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් ඉස්සර නම් අපේ ගමේ ගොඩේ වයස අවුරුදු 18 අඩු වයස් විවාහ තිබුණා. නමුත් අපේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කරන්න බෑ. ඒ අවම වයස සම්පූර්ණ කළා නැත්තම්. එතකොට මේක රටේ නීතිය. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ඒ වගේ දැන් අපි හිතමුකෝ යම් සේවා ස්ථානයකට ගියාම ඒ සේවා ස්ථානයේ වැඩ කරන්න තියෙන පැය ගාන ඊළඟට සේවකයෙක් විදිහට කර්මාන්තික නියැලෙනකොට තමුන්ට තිබෙන අයිතිවාසිකම් මොනවද? ඊළඟට සේවා ස්ථානයකින් ඉවත් වුණයින් පස්සේ පාරිතෝෂික එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය සේවක අර්ථ සාධක අරමුදල ඒවා ලැබෙනවද? ඒවා තමන්ට ලබා ගන්න නම් මොන ආකාරයකටද කටයුතු කරන්න ඕනේ? ඒ සඳහා යන්න ඕනේ කොතනටද? කොහොමද පාරිතෝෂිකය ලැබෙන්නේ? කොහොමද සේවක අර්ථ සාධක අරමුදල තමුන්ට ලැබෙන්නේ? ඒ පිළිබඳව
සේවකයන් විදිහට දැනුවත් වීමක් තියෙනවා. මේක මූලික සාක්ෂරතාවයක් විදිහට අපි හඳුනා ගන්නවා. එතකොට රටක ජීවත් වෙන පුරවැසියෙක් විදිහට ඔවුන්ට තියෙන මූලික අයිතිවාසිකම් මොනවද? ඒ කියන්නේ Tamanට කතා බහ කරන්න නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තියෙනවද? එහෙමනම් ඒවා කොයි විදිහටද තියෙන්න ඕනේ? රැස්වීම පවත්වන්න, ඊළඟට සේවකීන්ට සේවා සංගම් ඒ වගේ වෘත්තීය සමිතීන් පවත්වාගෙන යන්න අයිතිය තියෙනවද? මෙන්න මේ දේවල් කාන්තාවක් එහෙම නැත්නම් දරුවෙක් විදිහට ළමයික් විදිහට ඔවුන්ට තියෙන අයිතිවාසිකම් මොනවද? සමාන විදිහට වැටුප් ලබා ගන්න අයිතිවාසිකම් තියෙනවද? ඊළඟට දරුවන්ට අදාළව තිබෙන අයිතීන් මොනවද? ඊළඟට අපි ඉස්සර දකිනවා ළමා මෙහෙකාර සේවය. එතකොට දරුවෙක් වැඩ කටයුතු වලට සහභාගී කරවන්න පුළුවන්ද? එහෙම නැත්නම් දරුවන් කර්මාන්තවල යොදවන්න පුළුවන්ද? සේවයේ යොදවන්න පුළුවන්ද? ඒ මොන වයස පසු කළොත්ද කියන වගේ සාමාන්‍ය කාරණා දැන සිටිය යුතුයි. එවැනි දේ මූලික නීති ඒ දේවල් නොදැන සිටීම මං හිතන්නේ නැහැ මහජනතාවට නිදහසට කාරණාවක් විදිහට සලකන්න පුළුවන් කියලා. ඊට අමතරව ප්‍රියංකර ඔබ කිව්වා වගේ දැන් විශේෂයෙන්ම සමහර කර්මාන්ත වලට අදාළ නීති රීති අනුපනක් තියෙනවා. විශේෂයෙන්ම දීවරයින්ට දීවර කර්මාන්තයේ යෙදෙන අයට දීවර නීතියක් තියෙනවා. ඒ වගේම දැන් අපි ගොවීන් ගත්තාම ඔවුන්ට අදාළව බොහෝ නීති රීති තියෙනවා. ඊට අමතරව ගොවි ඔවුන්ගේ දේපල කියන්නේ ඔවුන්ගේ ගොවි ඉඩම් මඩ භූමි ඒ වගේ කෘෂිකාර්මික ඉඩම් වලට අදාළව විශේෂ අනුපනක් තියෙනවා. ඒ පිළිබඳව හොඳ දැනීමක් ගොවීන්ට නැතිකම නිසා පසුගිය කාලවල විශේෂයෙන්ම ඔවුන් කෘෂිකාර්මික කටයුතු කරන ඉඩම් ඊළඟට ඔවුන් පදිංචි වෙලා ඉන්න ඉඩම් වලට අදාළව ආරවුල් ඇති වුනහම ඒවා ටිකක් සමතේට පත් කරන්න බැරි තත්වයට ඔබෙන් ගිය අවස්ථා බොහෝමයක් අපි දැකලා තියෙනවා. එතකොට මේවා මූලික නීති පිළිබඳ යම් දැනීමක් තිබුණා නම් සමහර විට ඒ ආරවුල් ඊට වැඩිය පහසුවෙන් සමතකරණයකට පත් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්න පුළුවන්. මට එහෙම කියද්දිම ඇත්තටම මගේ මතකයට එන්නේ පහුගිය කාලවල වල සාමාන්‍ය ජනතාවත් එක්ක අපි දැනුවත් කිරීම වැඩසටහන් ඒකම පැරාලිගල් වගේ වැඩසටහන් වලදී ඒ අත්දැකීම් බෙදා ගන්නකොට ජනතාව ඉදිරිපත් කරපු අත්දැකීම් මත අපේ මතකයන්ට ඇත්තටම එනවා කියලා හිතෙනවා. ඒ වගේම ඔබටත් ඒ මතකයන් නැති ඒ එහෙම නොදැන සිටීම නිසා සිදුවුණු අකරතැබ්බන් එහෙම නැත්නම් අවාසි සහගත තත්ත්වයන් අභියෝගයන් එහෙම නැත්නම් ගැටලු පිළිබඳව මම හිතන්නේ අපිට අත්දැකීම්ක් දෙකක් මතක් කරගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙන්නේ. ඔබට මතකයක් තියෙනවද අපිට එහෙම වැඩසටහන් කරද්දී එහෙම නැත්නම් ඔබේ නීති වෘත්තීය කාලය තුලදී එවැනි අත්දැකීම් ලැබපු දේවල් එක්ක අත්දැකීම්ක් දෙකක් බෙදා ගන්න පුළුවන්ද මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා ඉවරක් කියලා. ඔව් වෘත්තීය මේ කාරණාවල් වලට අදාළව බොහෝ වෙලාවල් වලට අපිට අපි දකින දෙයක් තමයි බොහෝ වෘත්තීන් වලට අදාළ මූලික නීතිය නොදැන සිටීම නිසා මහජනතාව පීඩාවට පත් වෙනවා. ඒ වගේම දැන් අර ඔබ කිව්වා වගේම ගොවීන් නම් ගොඩක් වෙලාවල් වලට සමහරලාට ඔවුන්ට අදාළ ඉඩම් සමහරලාට රජයේ ඉඩම් නම් ඒ ඉඩම් ඊළඟට ඔවුන්ගේ පරම්පරාවේ ඊළඟ අයට ලබා දීමට යෑමේදී ඇති වෙච්ච ගැටලු අපි දැකලා තියෙනවා. දැන් ඒ වගේ දේවල් වලට අමතරව දීවර ප්‍රජාව විශේෂයෙන්ම දීවර ආම්පන්න වලට අදාළව නීත්‍යානුකූල නොවන දීවර ආම්පන්න පාවිච්චි කරන එකට අදාළව ඔවුන්ට ඇතිවෙච්ච ගැටලු. එතකොට නීත්‍යානුකූල නොවන ආකාරයට දීවර කටයුතු සිද්ධ කිරීම. ඒ වගේ දේවල් වලට අදාළව නිතර රජය එහෙම නැත්නම් ඊට අදාළ බලධාරීන් සමග ඇති කරගත්තු ගැටුම්. සමහර විට මේ නීති ටිකක් හොඳට දැනගෙන හිටියා නම් මගේ හර ගන්න තිබුණා. ඒ වගේම දැන් ඔබ මගෙන් එහෙම පෞද්ගලික අත්දැකීම් විදිහට පෞද්ගලික අත්දැකීම් වලටත් වැඩි මම හිතන්නේ අපිට කතා කරන්න පුළුවන් මේ දවස්වල අපි කතා වෙන කාරණා තියෙනවා. සාමාන්‍ය නීතිය පිළිබඳ ටිකක් හොඳ දැනීමක් නැතිකම නිසා සමහර ලාවට මිනිස්සු පීඩාවටපත් වෙනවා. ඊට අමතරව නීතිය පිළිබඳව විතරක් නෙවෙයි ප්‍රියංකර ඔබ කිව්වා වගේ
අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේ නීති ක්‍රියාත්මක කරවගන්නේ. සමහරවිට අපිට ගැටලුවක් ඇති වුණාම අපි කාගාවටද යන්නේ? පොලිසියකට යනවා නම් කොයි විදිහටද අපි පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්නේ? අපිට පැමිණිල්ලක් දාගන්න බැරි කමක් තියෙනවා නම් අපි ලිඛිතව පැමිණිල්ල කොහොමද පොලිසියකට ලබා දෙන්නේ? ඊළඟට අධිකරණ බලය කියන එක ගැන සමහර සිදුවීම් සිද්ධ වුණායින් පස්සේ ඒවට අදාළව කොයි තැනේද අපි පැමිණිලි දාන්න ඕනේ, මොන පොලිසියේද, එහෙම නැත්නම් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඒ වගේ කොයි වගේ තැන්වලද අපි පැමිණිලි දාන්න ඕනේ. ඒ වගේම පැමිණිල්ලක් කවුරු හරි බාර ගන්නේ නැත්නම් අපි මොනවද කරන්න ඕනේ? සමහරවිට අධිකරණයකින් එන්න කියලා නොටිසියක් ලැබුණාම කොහොමද අපි ඒකට කරුණු කාරණා සිද්ධ කරන්නේ? කියන්නේ අපි මහේස්ත්‍රාත් අධිකරණයකට යනවා නම් අපි අපකාරයව අරගෙන යන්න ඕනේද? එහෙමනම් කොහොමද ඒව කරන්න ඕනේ? ලියාපදිංචි සහතික කරගත්තු අපකාරයව අරගෙන යන්න අවශ්‍යද? මේ පිළිබඳව කොහෙන්ද අපි දැනගන්නේ කියන ගැටලුව අපි හුඟක් වෙලාවට කතා කරනවා. ඒ වගේම අර ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් පහසුගිය කාලවල වල අපි දන්නවා අනුරාධපුර රජයේ රෝහලක වෛද්‍යවරියක් ලිංගික අතවරයකට ලක් වුණා. දැන් ඒ අවස්ථාවේදී බොහෝ දෙනා මම දැක්ක සමාජ මාධ්‍යවල එහෙම කතා වෙනවා. එහෙම දෙයක් සිද්ධ වුණාම ඒ අතවරයට පත් වූ තැනැත්තා හෝ තැනැත්තිය ගත යුතු මූලික පියවර මොනවද කියන එක. ඒ සිද්ධිය සිදු වුණත් ඒ සමගම ඇතිවෙන මානසික පීඩනය සහ ශාරීරික පීඩාවල් මැද්දෙත් තමන් දැනගෙන ඉන්න ඕනේ කාරණා මොනවද? එහෙම අවස්ථාවකදී කොයි විදිහටද තමන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්නේ? කාටද මුලින්ම කතා කරන්න ඕනේ? ඊළඟට විශේෂයෙන් මෙහෙම අවස්ථාවක් ඇති වුණොත් සාක්ෂි මගහැරෙන්නේ නැති වෙන්න, මැකිලා යන්නේ නැති වෙන්න. ඒ කියන්නේ නාලා ඇඟ පිරිසිදු කරගන්නේ නැතුව පුළුවන් තරම් හැකි ඉක්මනින් පොලිස් ස්ථානයකට යන්න, වෛද්‍ය පරීක්ෂණයකට පත් වෙන්න අවශ්‍යයි කියන එක. දැන් මේ වගේ කාරණාවල් අපි හුඟක් වෙලාවට කතා කරන්නේ නැහැ. දැන් අපි හිතමු ඇත්තටම විශේෂයෙන්ම ඔය ශාස්ත්‍රයේදී ලිංගික අතවරයකට ලක් වුණොත් දරුවෙක් හෝ වැඩිවියපත් වෙච්ච කෙනෙක් හෝ මහලු තත්ත්වයේ ඉන්න කෙනෙක් හෝ කවුරු හරි ඒ සාක්ෂි නැති කරගන්නේ නැතුව ඊ타ත්ම ඉක්මනින් ඒ පුද්ගලයා හෝ පුද්ගලයාව එහෙම නැත්නම් ඒ දරුවාව වෛද්‍ය පරීක්ෂණයකට පමුණවන්න ඕනි කියන එක දෙමව්පියෝ සමහරවිට දන්නේ නැහැ. එතකොට මෙන්න මේ දැනුම තමයි අර අපි කියන නෛතික සාක්ෂරතාවය කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මහ ජනතාව තුළ තිබිය යුතුයි. මෙන්න මේ කාරණාව. ඔව් මම හිතන්නේ අපිට ඒ වගේම අත්දැකීම් සමහරක් වෙලාවට තියෙනවා. අර ඔබ කතා කරද්දී වගේ අපි ජනතාවත් එක්ක කතා කරද්දී මං ගිහිල්ලා පොල් ගැහුවා, දේවාලයට ගියා, මේ ඊට මේ ප්‍රශ්නේ විසඳගන්න ඒකක්වත් හරි ගියේ නැහැ කියන කතාවලුත් එනවා. ඒ කියන්නේ මිනිස්සු ඇත්තටම හිතන්නේ සමහරක් වෙලාවට මේක තමයි යාලා දන්න නීතිය. එතකොට ඇත්තම නීතිය මොකක්ද කියන එක මම හිතන්නේ දැනගැනීම ඉතාම වැදගත් වෙනවා. මම හිතන්නේ මේ අත්දැකීම් අපිට තියෙනවා මිනිස්සු ගිහිල්ලා කතා කරද්දී මේ දේවල් කියපු ඒවා. ඒතර සමහරක් තැන්වලදී ඒ වගේම කියනවා දීවරයෝ නෑ අපි මේක ගිහිල්ලා රහක් කළා මේ ග්‍රාම සේවකට කිව්වා එතනින් එහාට වෙච්ච දෙයක් නැහැ කියලා. හැබැයි අදාළම තැනට අපි කොතනද හරියටම යා යුතු තැන කියන එක දැනගැනීමත් ඉතාම වැදගත් කියන එක තමයි මම හිතන්නේ ඔබගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ ජනතාව යොමු වේ යුතු ආයතන මොනවද? ඒ ආයතන වලට යා යුත්තේ කෙසේද කියන එකත් දැනගත යුතුයි නේද එහෙමනම්? ඔව් ඒක හරි. ඔබ කිව්වා වගේ ඉඩමක ආරවුලක් ඇවිල්ලා ඉඩමක මොනවා හරි ගැටලුවක් ආපු ගමන් අපි පුරුදු වෙලා තියෙනවා අපේ බහුතරයක් මේ වගේ දේවල් වලට ඔක්කොටම ඉස්සෙල්ලා ඉඩම ගැන හොයලා බලන්නේ යන්නේ පේනයක් බලන්න. නමුත් ඉඩමක ආරවුලක් හරි මොනවා හරි දෙයක් ආපු ගමන් පේනයක් බලනවට වැඩිය තමන්ට ඔප්පුව තියනවාද, ඒකට අදාළව මොන හරි සටහන් තියනවාද, ඒ ගැන ගිහිල්ලා හොයලා බලන එක. ඊළඟට ඊට අදාළව එක්ක නීතිඥවරයෙක් හම්බ වෙලා මේ ආරවුලට මොන වගේ විසඳුමක්ද ගේන්න ඕනේ. එන්නේ ඒ වගේ දෙයක් හොයලා බලන එක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි පුරුදු වෙලා තියෙනවා ඉඩමක ගැටලුවක්. ඉඩමක් ගැන හොයලා බලන්නේ කෙලිම යන්නේ දේවාලයකට හරි පේනයක් බලන සාතරයක් බලන තැනකට ගිහිල්ලා අහල වැඩක් නැහැ. එතනට නෙවෙයි අපි යන්න ඕනේ. එක්කෝ ඒ ඉඩමේ ඔප්පුව නිරවුල්ද කියලා බලන්න සමහරවිට ඉඩම් කාර්යාලයට ගිහිල්ලා ඒ ඔප්පු
වල පත්තිරු ටික හොයලා බලලා ඒවා නිවැරදිද නිරවුල්ද මේ ඉඩමට අයිතිකාරයෙක් ඉන්නවාද වෙන අපි දන්නේ නැතුව කවුරු හරි කේවියට තහනමක් හරි මොන හරි ගෙනල්ලා තියෙනවද ඒ වගේ දේවල් බලන්නේ නැතුව වෙන තැන් වලට යන්න හොඳ නැහැ. ඒ වගේම අර කිව්වා වගේ සමහර ලාවල් වලට ග්‍රාම සේවක ගාවට විතරක් ගිහිල්ලා එහෙම නැත්නම් පොලිසියට දන්වන්න ඕන දෙයක් ග්‍රාම සේවකට කියලා එතනින් එහාට මොනවත් පියවරක් ගත්තේ නැත්නම් නිශ්ශබ්දව ඉන්න එකද කරන්න ඕනේ. සමහරලාට ගෙදර අපි හිතමු අල්ලපු වැටේ තියෙන මොන හරි ගහක අත්තක් තමන්ගේ වහලට කඩාගෙන වැටෙන්න තියෙනවා නම් මේකට අල්ලපු ගෙදර කෙනත් එක්කලා රණ්ඩු වෙන එකවත් මේක වැටෙන්න එපා කියලා දේවාලයකට ගිහිල්ලා පූජාවක් තියෙන එකවත් නෙමෙයි කරන්න ඕනේ. ඔක්කොටම ඉස්සෙල්ලා ඒ පිළිබඳව කතා කරලා ග්‍රාම සේවක ගාව ගිහලා පැමිණිල්ලක් දාලා ඊට පස්සේ මේ අත්ත කපන්න කටයුතු කරගන්න එක තමයි කරන්න ඕනේ. නමුත් අර අපි ගොඩක් වෙලාවල් වලට ඒ නිවැරදි පියවර දන්නේ නැති නිසා වැරදි තැන් වලට ගිහිල්ලා අපි වැරදි සහනයන් බලාපොරොත්තු වෙනවා. ඔව් මම හිතන්නේ අපි නොදන්න ලෝ වැඩසටහනේ පළවෙනි වැඩසටහනෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ විශේෂයෙන්ම මේ නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙමෙයි කියන කාරණාව පදනම් කර ගනිමුණුත් මේ නීතියේ ඇත්තටම විවිධ පැතිකඩයන් විශේෂයෙන්ම තමුන් වැඩ කරන තමුන් ජීවත් වෙන තමුන් විවිධ අවස්ථාවල ජනතාව සමග මුණ ගැහෙන ඒ සම්බන්ධව ඇත්තටම නීති දැනගැනීමේ වැදගත්කම තමයි ඇත්තටම අද දවසේදී අපි මේ පළවෙනි වැඩසටහනින් ඔබත් එක්ක බෙදා ගන්නට උත්සාහ කරේ. ඉතින් මම හිතනවා ඇත්තටම බොහෝ පැතිකඩයන් රාශියක් අපිට දැනගන්නට තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අද දවසේ මේ නීතිඥතුමිය අපිත් එක්ක මේ කතා කරද්දී මට පැහැදිලුණු එක දෙයක් තමයි නීතිය ඇත්තටම දැනගැනීම නීති සාක්ෂරතාවය දැනගැනීමේ වැදගත්කම කොච්චරද කියන එක අද අපිට පැහැදිලි වුණා. එහෙමනම් මේ පොළොව තලයේ ජීවත් වෙන මේ භූමියේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාව මේ ආන්තික ජන කොටස් ඒ වගේම සාමාන්‍ය ජනතාව අතර ඉන්න නායකයින් මේ මූලික නීතීන් පිළිබඳව දැන ගැනීම ඉතාම වැදගත් කියන එක තමයි අද අපිට පැහැදිලි වුණේ. ඉතින් අපිට වුණා තිබුණෙත් ඇත්තටම මේ පළවෙනි වැඩසටහනෙන් ඔබට එහි වැදගත්කම පැහැදිලි කරන්නට. ඉතින් අද දවසේ ඇත්තටම මේ වැඩසටහන සාර්ථක කරගන්නට විශේෂයෙන්ම මේ නීතිය දැනගැනීමේ වැදගත්කම පිළිබඳව ඒ නීති පද්ධතියෙන් ගොඩනැගිලා තියෙන කොයි ආකාරයටද කියන එක පිළිබඳවත් ඒකම කාර්යභාරයන් කොයි විදිහට සිදු වෙන්නේ කියන එක පිළිබඳවත් අප සමග දැනුවත් කිරීමට සඳහා සහභාගී වුණු නීතිඥ රවින්ද්‍ර සුමතිපාල සහෝදරයට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ස්තුතියි කියලා කියනවා ඇත්තටම අද දවසේ අපි සමග මේ පළවෙනි වැඩසටහනට එකතු වීම සම්බන්ධව. එහෙමනම් අපි අද දවසේ මේ වැඩසටහන නිමා කිරීමටයි සූදානම් වෙන්නේ. ඊළඟ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ කියපු ශේෂ්ත්‍රයන් එකිනෙක පදනම් කරගනිමින් විශේෂයෙන්ම අපි මේ වැඩසටහන දීර්ඝකාලීනව ඔබත් එක්ක සාකච්ඡාවට ගොනු කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි උත්සාහ කරනවා වැඩි අවධානයක් යොමු කරන්නට ඉඩම් ගැටලුව සම්බන්ධව. ඉඩම් පිළිබඳව අපි දෙවෙනි වැඩසටහනේදී ඔබත් සමග මුණ ගැසෙන්නට බලාපොරොත්තු වෙමින් අද දවසේ මේ වැඩසටහන නිම කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.